ප්‍රත්‍යක්ෂයට පසු අඟහරුවාදා. පළවන දේව ප්‍රකාශනය 1 යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 7 සිට 10 දක්වා. ප්‍රේමවන්තයනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මන්ද ප්‍රේමය දෙවියන් වහන්සේගෙන්ය. ප්‍රේම කරන සෑම දිනම දෙවියන් වහන්සේගෙන් උපත ලබා සිටින බැවින් උන්වහන්සේ අඳුනති. ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේ නාඳුනයි. මන්ද දෙවියන් වහන්සේ ප්‍රේමයය. අප කෙරෙහි දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් අප උන්වහන්සේ කරුණ කොටගෙන ජීවත් වන පිණිස ලෝකයට එවා වදාළ කාරණයෙන්ය. ප්‍රේමය යන්නෙත් මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව උන්වහන්සේ අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපයෙන් මිදීමේ මිදය වශයෙන් එවීමය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය මා 6 වෙනි පරිච්ඡේදයේ 34 සිට 44 දක්වා. උන්වහන්සේ ගොඩට ආකල මහා පිරිසක් දැක එඬේරෙකු නැති බැටළුවන් වැනි වූ ඔවුන්ට අනුකම්පා කොට ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන් ගත්සේක. දවස ගෙවී යත්ම ශ්‍රාවකයෝ උන්වහන්සේ වෙත આવුත් මේ පාළු තැනකි. දැන් රෑ බෝ වී ඇත. එබැවින් අවට ගම් නියංගම් වලට ගොස් තමන්ට කෑමට යමක් මිලියට ගන්න පිණිස ඔවුන් යන්න හැරිය මැනවයි කීහ. එහෙත් උන්වහන්සේ උත්තර දෙමින් ඔබම ඔවුන්ට කෑමට යමක් දෙන්නැයි වදාළසේක. එවිට ඔහු පිළිතුරු දෙමින් අප ගොස් රිදී කාසී 200ක රොටි මිලදීගෙන ඔවුන්ට කෑමට දෙන්න දැයි උන්වහන්සේගෙන් ඇසූහ. ඔබ ළඟ රොටි කීයක් තිබේ දැයි කියා ගොස් බලන්නැයි උන්වහන්සේ ඔවුන්ට වදාළසේක. ඔහු සොයා බලා આવුත් රොටි 5ක් හා මසුන් 2 දෙනෙකියයි කීහ. උන්වහන්සේ ඔවුන් සියල්ලන් කාණ්ඩ වශයෙන් නිල්තන බිම පිට හිඳුවන්නයි ශ්‍රාවකයන්ට අනකලසේක. ඔහු 100 හා 50 බැගින් පේලි වශයෙන් හිඳගත්හ. උන්වහන්සේ රොටි 5ත් මසුන් 2 දෙනාත්ගෙන ස්වර්ගය දෙස බලා ආශිර්වාදයේ පවසා රොටි කඩා ඔවුන් ඉදිරියෙහි තබන්න ශ්‍රාවකයන්ට දී මසුන් 2 දෙනාත් ඒ සැමට බෙදා දුන්සේක. සෑම දෙනම කා තෘප්තියට පැමිණියහ. ඉතිරි රොටි කැබලි වලින්ද මසුන්ගෙන්ද කූඩා 12ක් පිරින තරම් රැස් කරගත්හ. රොටි කෑ පුරුෂයෝ 5000ක් වූහ. සමිදානන්ගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරියනි, අද සුවිශේෂය අපිට හමුවන්නේ ක්‍රිස්තුන් වහන්සේ පූප වැඩි කිරීමේ ප්‍රාතිහාර්ය සිදු කිරීම. දැන් මෙතනදී ප්‍රේමවන්තයනි අපි දකිනවා ක්‍රිස්තුන් වහන්සේ මේ පූප වැඩි කිරීමේ ප්‍රාතිහාර්ය බොහොම පහසුවෙන් කරනවා. උන්වහන්සේට පුළුවන් ඒ දේ කරන්නට. නමුත් දැන් ක්‍රිස්තුන් වහන්සේ තමන්ගේ ගෝලයන්ගෙන්ට කියනවා ඔබ මේ මිනිස්සුන්ට යමක් කෑමට අරන් දෙන්න කියලා. මේ ගෝලියෝ මවිත වෙනවා අපි කොහොමද මේක කරන්න කියලා. ඊළඟට ක්‍රිස්තුන් වහන්සේ කියනවා ඔබ ගිහිල්ලා හොයන්න මේ අය ළඟ යමක් තියෙනවද කියලා. එතකොට ගෝලියෝ තමයි හොයාගෙන එන්නේ. පාන් ටිකක් තියෙනවා. මසුන් කීප දෙනෙක් ඉන්නවයි කියලා. එතකොට ක්‍රිස්තුන් වහන්සේ මේ ගෝලියන්ව මෙහෙයවනවා මේ ප්‍රාතිහාර්ය මේ විදියට කරන්නට. දැන් ප්‍රේමවන්තයනි ඊළඟට අපි දකිනවා ක්‍රිස්තුන් වහන්සේ මේ ජනකායව 50 100 වශයෙන් කණ්ඩායම් විදියට
එකතු කරලා හිඳ ගන්නට සලස්වනවා. මොනවද මේ කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ? දැන් ප්‍රේමවන්තයනි, අද සමාජය තුලත් අපි අහන ප්‍රශ්නයක් තමයි, දැන් 5000කට කෑම දුන්නු දේව පුත්‍රයා අදත් අප අතර ජීවමානව ඉන්නවා නම් ඇයි මේ ලෝකෙ මිනිස්සු බඩගින්නේ මියදෙන්නේ, දුප්පත් කමින් පීඩා විඳලා ජීවිත නැති කරගන්නේ? ඇයි මේ මිනිස්සු ස්වභාවික උපද්‍රවයන්ට හසු වෙලා මිය යන්නේ? අපි අහනවා, ඇයි දෙයියන්ට බැරිද මේ මිනිස්සුන්ට කෑම දෙන්න කියලා? ප්‍රේමවන්තයනි, එදා දේව පුත්‍රයා අපිට ඉගැන්නුවා කොහොමද පූප වැඩි කිරීමේ ප්‍රාතිහාර්ය වෙත අපි එන්නේ කියලා. ඒ කියන්නේ අර ගෝලයන්ගෙන් අහපු ප්‍රශ්නය තුල ක්‍රිස්තුන් වහන්සේ මේ ගෝලයන්ට උගන්වනවා, ඔබගේ වගකීම තමයි මේ මිනිස්සුන්ට කණ්ඩ දෙන එක කියන දේ. ඒක නිසා උන්වහන්සේ කියන්නේ ඔබ ගිහිල්ලා හොයාගෙන එන්න යමක්. උන්වහන්සේ උගන්වනවා මේ ප්‍රාතිහාර්ය ළඟට. ප්‍රේමවන්තයනි, ඒ තුල අද දෙවියන් වහන්සේ අපිට කියනවා ලෝකයේ තුල බඩගින්නේ මිනිස්සු ඉන්නවා නම් ඒ මිනිස්සුන්ට කෑම දෙන එක අපේ යුතුයකමක්. ඊළඟට උන්වහන්සේ උගන්වනවා කොහොමද මේ ප්‍රාතිහාර්ය කරන්නේ. දැන් බලන්න ප්‍රේමවන්තයනි, කොච්චර මිනිස්සු බඩගින්නේ ඉන්නවයි කිව්වත් දැන් ධනවත් මිනිස්සු 10 දෙනෙක් එකතු වුණොත් එහෙම බඩගින්නේ ඉන්න මිනිස්සු 5000කට කෑම දෙන්න බැරිද? අද අපේ සමාජය තුල රට තුල සිදු වෙනවනේ ඒ වගේ දේවල්. දැන් ගෙවල් දොරවල් නැතුව 10 දෙනෙක් ඉන්නම නම් සල්ලි තියෙන මිනිස්සු 5 දෙනෙක් එකතු වුණා නම් ඒ 10 දෙනාට ගෙවල් හදලා දෙන්න බැරිද? පුළුවන්කම තියෙනවා. මේ ලෝකේ සම්පත් තියෙනවා, මිනිසුන් අතර සල්ලි තිබෙනවා. නමුත් අපේ ආත්මාර්ථ කාමයේ නිසා අපි මේවා බදාගෙන ඉන්නව අනිත් අයට දෙන්නේ නැහැ. ඒක නිසා නැති බැරි කෙනා හැමදාම දුකෙන් තැවෙනවා, පීඩා විඳිනවා, කුසගින්න ඉන්නවා. අන්න ඒක නිසා තමයි ක්‍රිස්තුන් වහන්සේ මේ අයට නිකම්ම කෑම දුන්නේ නැහැ. කණ්ඩායම් වශයෙන් ඉඳ ගන්නට සැලැස්සුවා. ඒ මිනිස්සුන්ට දුන්නම බෙදා හදාගෙන කෑවා. ඒක නිසා තමයි අදත් ක්‍රිස්තුන් වහන්සේ අපිට කියනවා ඔබ ජීවත් වෙන්නේ තනි තනිවම නෙමෙයි. ගමක ඉන්නේ, රටක ඉන්නේ, සමාජයක ඉන්නේ, මීසමක ඉන්නේ. එහෙමනම් ඔබත් එක්ක ඉන්න අයගේ අවශ්‍යතාවයන් සපුරන්නට ඔබ පෙරමුණ ගන්නට ඕන. අපි සංඝයක් විදියට ඉන්නේ. අන්න ඒකයි කණ්ඩායමක තියෙන වැදගත්කම. අපි බෙදා හදා ගන්නට ඕනයි කියන සංකල්පය එතනදී අපිට මතක් කරනවා. අන්න ඒක නිසා ප්‍රේමවන්තයනි, අපිත් අවදි වෙමු අන්න ඒ සිතුවිල්ලට. දෙවියන් වහන්සේ අද දවසේ අපිව උපයෝගී කරගෙන තමයි මිනිසුන්ගේ කුසගිනි නිවන්නේ. හැකියාවන් තියෙන අපිව උපයෝගී කරගෙන තමයි මිනිසුන්ගේ දුක්ගා විනා නිවාලන්නට කටයුතු කරන්නේ. උන්වහන්සේ දේව දූතයන් නෙවලා ප්‍රශ්න විසඳන්නේ නැහැ. අපි තුලින් තමයි ප්‍රශ්න විසඳන්නේ. දෙවියන් වහන්සේ ඔබට මට දීලා තියෙන සම්පත් බදාගෙන ඉන්නේ නැතුව අනිත් අය එක්ක බෙදාගත්තම මෙන්න ලෝකයේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලන්නට හැකි වෙනවා. ඒ මිනිස්සුන්ගේ කුසගින්න නිවෙනවා කියන මේ ලස්සන සහෝදර ප්‍රේමය ගැන අද දවසේ අපේ ජීවිතයන් එක්ක සංසන්දනය කරලා බලන්නට උත්සාහ කරමු. ඔබට ජේසු පිහිටයි.